සුබ සන්ධ්‍යාවක් වේවා. ඇත්තටම ආවාද අපි පල්ලෙහා අතර ගල්ලාවේ දෙන්න ගාර කියන හේන්යායේ පොඩ්ඩක් හේන් ටික බලන්නද. ගොවිතැන් කරලා තියෙනවා, සරුසාර වෙලා තියෙනවා. දැන් ඇත්තටම පළදා වෙන මේ දවස් ටික අර වැහි තද වුණු හින්දා වැස්සට හින්දා පොඩ්ඩක් බෝග වලට හානි වෙලා තියෙන්නේ. ලෙඩ ඇවිල්ලා තියෙනවා සෑහෙන්න. ඉතින් කොහොම තමයි ඉතින් වැහි දැන් නම් වැස්ස අඩුයි. අඩු වුණාට ඉතින් ලෙඩ රෝග වැඩි. ඒ වුණාට සාමාන්‍යයෙන් ඉතින් කොටු ඉතින් සාමාන්‍යයෙන් තියෙනවා. ඉතින් ජීවත් වෙන්න ඉතින් ඒ මට්ටම ඇති. ඉතින් මේක ඉතින් මෙහෙ සාමාන්‍යයෙන් ගොවිතැන් කරන කෙනෙක් කරන්නේ ගොඩාක් ඇත්තටම හොඳයි. ලස්සන දින ඉතින් වට කොටුවක් ගෙඩිකුත් තියෙනවා. ගොඩාක් ඉතින් මේ අර ලෙඩ ඇවිල්ලා තියෙන්නේ කහ රෝග අනම්මනම් හුළඟ වැඩි, වතුර අඩුයි. ඔහොම ඉතින් පොඩි ප්‍රශ්න ටිකක් ඕනි කාලෙට වතුර වැඩි වෙනවා, ඕනි කාලෙට වතුර නැහැ. මම ඒකනේ ඕන නැති කාලෙට වතුර වැඩි, මේ ඕනි කාලෙට වතුර නැහැ. මම ඒකයි වැඩි වෙලා තියෙන්නේ. එහෙම ඉතින් පොඩි කේස් ටිකක් තියෙනවා ඉතින්. ඇත්තටම ඉතින් හොඳයි. ඉතින් මේ දැන් සාමාන්‍යයෙන් ඔය පේන්නේ තනිකර හේන් යාය. ආහාරම යනකම් හේන් යාය තියෙන්නේ. ඒ ටිකේම ඕල්ට යනකම් ඔය මුළු හේන් යායෙම හදලා තියෙනවා. කජු හදලා තියෙනවා, කුරක්කන් ඉහලා තියෙනවා, බඩේරුංගු වී, එතකොට තක්කාලි, මෑකරල්, කවුපි, ඒ සියලුම දේ හරි ගස්සලා තියෙන්නේ. වගා කරලා තියෙනවා මිනිස්සු. ඇත්තටම ඉතින් මෙහෙම ඉතින් මේකේ අලි ඇත්තටම අලි ගැටලුවකුත් තියෙනවා. ඉතින් අලි වැට එහා පැත්තෙන් ගිහිල්ලා තියෙන්නේ. මේ මිනිසුන්ට වගා කරගන්න ඇත්තටම ඉතින් යලමහ දෙකම වගා කරගන්න බෑ. මාස් කන්න විතරයි වගා කරන්නේ. මාස් කන්න විතරයි වගා කරන්නේ. වගා කරන්න බැරි හේතුව තමයි තාම මේවට බලපත්‍රයක්වත් මුකුත් දීලා නැහැ. ඇත්තටම ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ මේක ජනතුමා දැක්කත් දකින්න ඕනේ අනිවාර්යෙන්. මේ වගේ අහිංසක මිනිසුන්ට, මේ වගේ වගා කරන මිනිසුන්ට ඉඩම් ටිකක් හරි ගස්සලා දෙන්න, බලපත්‍රයක් දීලා කරන්ට් එක අරගෙන වගා කරගන්න, ඒ මට්ටම හදලා දීලා පොඩ්ඩක් ඒ වගේ දුප්පත් මිනිස්සු ගැන චුට්ටක් හොයන්න බලන්න. ඇත්තටම ජනපතිතුමා කොච්චරපත් වුණත් එනවා බලනවා යනවා වැඩ කරනවා කරනකොට තාම බලපත්‍ර ලියලා දාලා තිබ්බ බලපත්‍ර ආවේ නැහැ. මේ වනජීවයට එහා පැත්තෙන් තියෙන්නේ. ඇත්තටම ඉතින් මේ වගේ මිනිසුන්ට ඉතින් මේ වගේ ඉඩමක් දුන්නට නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් වගා කරගන්න මේ මිනිස්සු පවුල නඩත්තු කරගන්නේ මේ වගේ. ඉතින් ජීවත් වෙන්නේ ජීවන උපාය මේක ගොවිතැන කුසිකාර්මික කියන්නේ පළවෙනි තැන පොළොන්නරු දිස්ත්‍රික්කේ. ඉතින් ඒ වගේ රජරට පුරවරේ ඇත්තටම ඉතින් ඒ වගේ මිනිස්සු කොට්ටාසයකට බලපත්‍ර දීලා කරන්ට් එක අරන් දීලා කරන්ට් එක දීලා එතකොට නල්ලින්දක් ගහලා වගා කරන් දුන්නා මීට වඩා පොල් නම්මන මේ අවුරුදු 4 5ට වැඩි පොල් තියෙනවා දැන්. ඉතින් සාමාන්‍යයෙන් තව අවුරුදු 5ක් 3ක් විතර ගියපුවාම ගෙඩි කන පොල් තියෙන. ඉතින් ඔහොම වගා කරගන්න පුළුවන් අර මට්ටමට දීලා ඉවරලා ඇත්තටම මේක රජේ කරලා ඉවරලා ඇත්තටම මෙහෙමයි මේ මිනිසුන්ට මෙහෙමයි කියලා ඇවිල්ලා බලලා බලපත්‍රයක් දීලා එහෙම දෙයක් කරවුවා නම් ඉතින් ඇත්තට මේ මිනිස්සු අදත් මේ හොඳට මීට වඩා වගා වෙනවා. පොල් කෙසෙල් ගයක් දොරක් හදනවා. ඉතින් ඒ වගේ මට්ටමකට තියෙනවා. මේක අක්කර ගානක් තියෙනවා. රක්සිට එහා පැත්තේ තියෙන්නේ. ඇත්තටම ඉතින් මේක ඉහළම තැන්වල ජනාධිපතිතුමා බව හැමදේම දැනගන්න ඕනි, දකින්න ඕනි. දැකලිවල මේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ නගර සීමාව බකමුණ ඒ වුණාට ප්‍රාදේශීය ලේකම්කාරයා ඇලහැර කොට්ටාසේ අතරගල්ලාව කියන ගම්මානේ දෙන්නගාර කියලා කොටසක් තියෙනවා උඩහට. ඒ කොටසේ තමයි මේ කෑල්ල තියෙන්නේ. මේ කෑල්ල තියෙන්නේ ඒ කොටසේ. ඇත්තටම ප්‍රාදේශීය ලේකම්තුමියට එහෙම දීලා තියෙන්නේ, බාර දීලා තියෙන්නේ. බාර දීලා තිබ්බට මේ වෙනකන් තාම නිසිම ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. එනවා බලනවා. දැන් අවුරුදු 2ක් 3ක් ආවා, කන්න 2 3ක් ආවා බැලුවා ගියා. ඒ වුණාට බලපත්‍ර ලියලා දාලා තියෙනවා. ඒ වුණාට තාම බලපත්‍රයක් නැහැ මේ මිනිසුන්ට. ඇත්තටම මේ වගේ මිනිසුන්ට බලපත්‍රයක් දීලා ඇත්තටම මේක කරගෙන යන්න එයාලට දුන්නා නම්, මේ ඉඩම් දුන්නා නම් එයාලට මේ රජයේ අනුබද්ධිත හරි කවන්නේ බලපත්‍රයක් දීලා මේවා විකුණන්න කරන්න බෑ, මෙහෙමයි වගා කරගෙන ඉන්න කාලයක් ඉන්න එහෙම කියලා දුන්නා නම් මේ ගැටලුවක් නැහැ. මිනිසුන්ට ඇත්තටම මොනවා හරි කරගන්න පුළුවන්. එහෙනම් මේ මිනිස්සු කරන්ට් එක අරගෙන ඉවරලා නල්ලින්දක් ගහන මීට වඩා හොඳට ගොවිතැන් කරගෙන යලමහ දෙකම වැඩ කරගෙන එහෙම ජීවත් වෙන. ඇත්තටම මේ පැත්ත මේ ගම්මානේ ඇත්තටම මේ පැත්තට වෙන්න ගොඩාක්ම ගොවිතැන් කරලා ජීවත් වෙන මිනිස්සු ඉන්නේ. ඒකින්ද
මං කියන්නේ ජාතික ජනාධිපතිතුමනි මේක අනිවාර්යෙන් ඔබතුමා දකින්න ඕනි මේ වීඩියෝ එක මේ දැකලා ඉවරලා පුළුවන් නම් මේ මිනිසුන්ට මේක ක්‍රියාමාර්ගයක් කරන් දෙන්න මේ ඉඩම් ලබා දෙන්න පුළුවන්ද බැයිද පුළුවන් නම් මේ මිනිසුන්ට දීලා මේ මිනිසුන්ගේ ජීවන මේ ගමන ගෙනියන්න අඩිතාලමක් දාලා දෙන්න ඇත්තටම ගොඩක් පින් හැබැයි ඒ වගේ වැඩක් කරොත් ජනාධිපතිතුමනි ඕන් ඔයා ඒ කියන්නේ ජනාධිපතිතුමා තමයි මේ වැඩේ කරේ කියලා හැම මිනිස්සෙම කතා වෙයි ඡන්දයක් දෙන්නේ මොන හරි මිනිස්සෙක් බලාපොරොත්තු වෙන ගමට රටට වැඩක් කරයි කියලා අනිවාර්යෙන් මේක අනිවාර්යෙන් කරලා දුන්නොත් ඉතින් ගොඩාක් පින් වෙනවා පින් ඇත්තටම ගොඩක් පින් මේ ජනතාව ඇත්තටම බොහොම අරුන් ජීවත් වෙන ජනතාවක් ඉන්නේ මෙහි ඉතින් ඒ මිනිසු ඒ ජීවත් වෙන මාර්ගයේ හැමදේම පිළිසකර කරගෙන ඉදිරියට ජීවන ගමනයි ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ පුළුවන් නම් කරලා දෙන්න ඒකයි ඔබතුමාගෙන් ඉල්ලන එකම ඉල්ලීම මේක එච්චරයි පුළුවන් තරම් මේ පෝස්ට් එක ෂෙයා කරන්න හැමතැනටම දකින්න ඊට පස්සේ මේ මිනිස්සු තනම රජයේ මිනිස්සු ක්‍රියාමාර්ගයක් ගහිනේ ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ස්තුතියි ජය වේවා